Hello guys, welcome back to the channel. Guys, මම අද ගියේ කැලණියේ තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස් try කරන්න. මේක ඇවිල්ලා තියෙන්නේ කැලණියේ විහාර මාවතේ කැලණිය පන්සල යන පාරේ තියෙන්නේ. මට හිතුණා මම මේකට මේ කලින් දෙපාරක් තුන් පාරක් ගිහලා try කරලා තියෙනවා මේගොල්ලන් කෑම. අර ඇත්තම කිව්වොත් එimhe අර ගෝල් පේස් එකට වඩා මේගොල්ලන්ගේ ඉස්සු වඩේ මේ නාන් රොටි ෆ්‍රෙෂ් ඒක කද්දි මට තේරෙනවා. ඉතින් guys මට අද හිතුණා මේ ඔයගොල්ලන් එක ෂෙයා කරගන්න ඕනේ කියලා මේ කැලණියේ තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස් ඒ කියන්නේ මේ ඉස්සු වඩේ. guys මේ ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් ඒක අර ඒකේ අර තියෙන මේ prices ඔක්කොම මම මේ වීඩියෝ කරා prices ඒ වගේම ඒක හැදෙන විදිය. මේක guys මේගොල්ලෝ වෙනම මේ ඉස්සු වඩේකට සෝස් එකක් දානවා. ඒ වගේම මේ සම්බල් එකක් දානවා. ඊට උඩින් කැරට් ලුණු දානවා. ඊට පස්සේ අපිට කැමති නම් ලයිම් දා ගන්න පුළුවන්. හැබැයි මේක මාර ෆ්‍රෙෂ් මයිකයි මේ අද මේක ඔයගොල්ලන්ට ගෙනාවේ. ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම guys අද ගත්තා ඉස්සු වඩේ 10යි නාන් රොටි 10යි. මේ නාන් රොටියත් ඇතුළට ග්‍රේවි සෝස් එකක් දාලා උඩින් සම්බල් එකක් දාලා කැරට් ලුණු දාලා තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් guys මේක මාරම රසයි කියලා මම හිතනවා. මම අද බොන්න ගත්තේ ප්ලේන් ටියක්. අපි නම් guys වීඩියෝ එක පටන් ගමු. මේ ඉස්සු වඩේ ඒකුත් රුපියල් 100යි නාන් රොටි ඒකුත් රුපියල් 100යි. මම හිතනවා guys ඒක ඇත්තටම මේ ස්ට්‍රීට් ෆුඩ් වයිබ් එකේ මම දැක්ක හොඳ දෙයක්. මේක ෆ්‍රෙෂ් වගේම මේක රුපියල් 100ට worth කියලා මට හිතෙනවා. අපි එන පටන් ගමු. අපි මුලින් පටන් ගමු ඉස්සු වඩේකින්. මේකට ඒගොල්ලෝ උඩට හොඳට ග්‍රේවි සෝස් එකක් දාලා සම්බල් එකක් දාලා නියමට දිනවා ලුණු කැරට් දාලා. ඉස්සු වඩේ ගලන්නේ මාර ෆ්‍රෙෂ් guys. මම එතනදී මම කලින් කාලා නෑ. ඉතින් මට කිව්වා මේ නාන් රොටි එකකට දෙකක් මම වල පෙන්නන්න. දැන් ඒක මම වීඩියෝ කරා. නාන් රොටි එකකට මේ කොවුන් ඉස්සු වඩයක් කපලා දාලා අර වගේම කැරට් ලුණු දාලා මේ උතලා මම කෑවා. ඒක නම් වෙනම රසක්. අර මොකද මේක අර තනියෙන් රොටිය කනවට වඩා තනියෙන් ඉස්සු වඩේ කනවට වඩා ඒකේ අමුතුම රසක් තියෙනවා. අපි දැන් try කරමු මේ නාන් රොටි එක. මම මේක ඇතුලේ ඔයාලට පෙන්වන්න ඕනේ නෑනේ. මේක ඇතුලේ තියෙන දේ ඔක්කොම ඔයගොල්ලෝ දකින්න ඇති. මේ ස්ටෝඩේක ඒගොල්ලෝ ඒ වෙලාවෙන් බැද්දා දැනුත් ප්‍රශ්නේ නාන් රොටි එක පොට්ටක් විතර රස්නේ බෑලා. ඒගොල්ලෝ ඉතින් ඉන්නවා කිව්වේ අපි දවල් 2 ඉඳන් සමහර දවස් වලට හවස 4 ඉඳන්වත් ඉන්නවා.
ගෝල් පේස් එකේ ඉස්සු වඩේ කරලා වඩා නම් ගයිස් මේක ඇත්තටම ෆ්‍රෙෂ් ආ. අපි බමු. ප්ලේටි. චීස්. මේ මංගේට දාලා තිබ්බට මේ කරක්කු විතර නෙමෙයි ඈ. ප්ලේටි. මෙච්චර ගොඩකට දරන සෝරේ 10යි නන්නට 10 දියවන 100 ගාන ගිය රුපියල් 2000 ගියේ. මම දැන් එන්න කලිනුත් රොටියයි වඩේක කාලා ආවේ. ඒගොල්ලන්ගේ මේ තව දින පොඩි වඩේ. ඒක මම දන්නේ අර ඒව 100ට 8යි දෙනා කියලා කිව්වේ. ඒගොල්ලෝ ඒක දුන්නත් මේ වගේ මේ බේබි සෝස් දාලා සම්බල් දාලා ලුණු කෑට් දාලාම දෙන්නේ. ඒක රුපියල් 100යි 108ක් දෙනවා. පොඩි වඩේ. ඒගොල්ලන් ගාව තව තියෙනවා කිව්වා මේ ඉඟුරු දාලා ප්ලේන්ටි. අවුලක් නැහැ හොඳයි. Pero isa. ඒ වගේ ඉස්සු ගයිස් 3ක් දාලා තියෙනවා. ඉස්සු වඩේකට. රුපියල් 100ට පාඩු නැහැ. මට අද මේ ඔක්කොම නම් කන්න බැරි වෙයි ගයිස් ඈ. මොකද දැන් මේ වීඩියෝ කරද්දි මම උදේ දවල් කාලා තමයි ඉන්නේ. හවසට තේත් බිව්වා. මේ තේත් බිය තමයි මේ හවස වීඩියෝ කරන්නේ. මේ ඉස්සුවඩේ කද්දි අර මේ කියලා දාලා තියෙන ග්‍රේවි එකයි සම්බල් එකයි කෑරට් නූල් කද්දිත් මාළුර බඩ පෙන්නවා.
අනිත් එකයි සර් මගේ ස්ටයිල් එක මේ අවුට්ඩෝර් වීඩියෝ කරන නෙමෙයිනේ. නැත්තම් සාමාන්‍ය මේ වගේ මේ ස්ට්‍රීට් ෆුඩ්ස් අවුට්ඩෝර් තමයි කරන්න ඕනේ. මම ඉතින් අර ඉන්ඩෝර් කරන්නේ. මම එකයි මේ ගෙරල්ලා මේක මේ අද මේ වීඩියෝ කරන්නේ. අනිත් එක මම ගොඩක් අර මගේ channel එකෙත් ස්ට්‍රීට් ෆුඩ්ස් try කරනවා ගොඩක් නෑ. ඔය එකක් දෙයක් ඔය තමයි තියෙන්නේ. ඒක මට අද හිතුනේ ඉතින් කරන්න ඕනේ කියලා හිතලා. අනිත් එක මේ ඒ හිතන කඩේ දාලා දෙන මිනිස්සුන්ටත් ඒක හෙල්ප් එකක් නේ. ඇත්තටම මේ ඉස්සුවඩේ එකයි නාන්නෝ ටික නම් ඇත්තටම මාරම ෆ්‍රෙෂ්. දැන් අර බොරු රිවිව් ඕනේ ඇත්ත රිවිව් දෙන්නේ. ඒ වගේම විතර පිරිසුදුයි. මම හිතනවා ඒගොල්ලෝ හෝම්මේඩ් තමයි ඒ පිරිසුදුභාවය තියෙනවා කියලා. සාමාන්‍ය මිනිස්සෙක් යන්නේ කඩේ හොඳට පිරිසුදු කියන්නේ. ස්ට්‍රීට් ෆුඩ් උනත් එතන පිරිසුදු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. මම මේක කන්නේ 4-5 දිනකේ කන කෑම. අර මේක ගයිස් ඇවිල්ලා සේවරි නාන් රොටි එක. හැබැයි එතන මේ කෑම කනවා නම් අනිවාර්යයෙන්ම මේ ඉක්කුරු දාපු පේට්ටියක් ගහන්න ඕනේ. ඒක තමයි අර ස්ට්‍රීට් ෆුඩ්ස් වල වයිබ් එක ඇඟට එන්නේ. මේගොල්ලෝ මේ ඇතුළට දාලා දෙන කෑම මේ දාලා දෙන දේවල් එක්ක රොටිය ඉක්මනට බඩ පිරෙනවා. අද ගයිස් පොඩ්ඩක් මේ එළිය පොඩ නොයිස් එක වැඩි වෙයි ගණන් ගන්න එපා. මේ උඩට දාලා තියෙනවා දේවල් එක්ක සමහර සෑහෙන බඩ පිරෙන්නේ. ඉස්සෝලෙන් තව 4යි දින් තුරලා. ඊතර අර එතරම්දි කාප් එකත් එක්ක 6යි. ඉස්සෝලේ 6ක් කාලා. කොහොමතර ඉස්සෝල පොඩ්ඩක් වෙලිකතිය පොඩ්ඩක් තියෙනවනේ. අපි ඉතින් අර ගෙදර ඉස්සෝලෙට මට නම් වැඩි හැපිලා තියෙනවා.
දරුත් මේ දෙපාරක් කියලා හැපුණා. බයිකල ඇච්චා දෙන්නේ. මගේ තේගයි ඉස්සු වඩේ 7යි. තන 4ක් තියෙනවා තුනක්. 6ක් කියලා දාන්න 4 7යි. අපි කමු තව ඉස්සු වඩ ශ්‍රී ලංකාවේ තියෙන 1 2 3 4 5 6 මේවා ඉතින් අර අවුට්ඩෝර් කරා නම් එතන කොහොමත් රිවිව් එකක් දී ගොඩක් අවුට්ඩෝර් කරන කට්ටිය මෙච්චර ඉස්සෝලේ නම් කන්නේ නැහැ. එකක් දෙකක් රොටියක් වගේ තමයි කන්නේ. අර මගේ ස්ටයිල් එක මේකනේ. ඒක මම මෙච්චර ගෙනාවේ. මුක්බෑන් සුලාගේ ටේබල් එකට. මගේ channel එකේ subscribersලා 35000 කම්ප්ලීට් වුණා. මට පස්සේ ආපු ගොඩක් කට්ටියගේ subscribersලා වැඩි වෙලා ඒගොල්ලෝ දැන් ගොඩක් අප් එකේ ඉන්නවා. මම දැන් මේ ෆීල්ඩ් එකට මේ ස්ටයිල් එකේ දාන වීඩියෝ මම channel එක පටන් ගන්න ගොඩක් කල්. හැබැයි අවුල නැහැ ඇත්තට මට සතුටුයි. මොකද ඒගොල්ලෝ හරි අප් එකේ ඉන්නවනේ. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු මේ වගේ මුක්බෑන් වීඩියෝ වලට ආසයි කියලා මට එතනින් තේරෙනවා. හරි guys මම ආයෙ try කරන්න නැහැ. ඉස්සෝඩේ 3 ඉතුරු 8ක් කාලා දෙනවා කියන්නේ. ඉස්සෝඩේ රොටි මෙතන 4ක් 5ක් තියෙන තුල්ලා ඉතින් අරකට එක්ක 6ක් කාලා රොටි. අපි ඊළඟ අපි next video එකකින් හමු.